මොකක්ද මේ වොලියුම් ඉන්ඩිකේටර් එක කියන්නේ? ට්‍රේඩින් view එකේ ඉන්ඩිකේටර්ස් වල වොලියුම් කියලා සර්ච් කළාම ඕනිම කොයින් එකක වොලියුම් ඉන්ඩිකේටර් එක ගන්න පුළුවන්. හරි, ඉතින් අපි වැඩි කතා නැතුව මේ ඉන්ඩිකේටර් එක මාකට් එකට ඇඩ් කරගෙන ඉමු. මුලින්ම ඔයා ඉන්ඩිකේටර් කියන ටැබ් එකට යන්න. ඊට පස්සේ මෙතනින් සර්ච් බාර් එකේ සර්ච් කරගන්න ඕනේ වොලියුම් කියලා. මෙන්න මේ ඉන්ඩිකේටර් එක මාකට් එකට ඇඩ් කරගන්න. ඉන්ඩිකේටර් එක මාකට් එකට ඇඩ් කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. සරලවම මේකේ කැන්ඩල් එකකින් පෙන්වන්නේ අදාළ කාලය තුල වෙච්ච ට්‍රාන්සැක්ෂන් වල මුළු වටිනාකම. chart එකේ බ්‍රේක් අවුට් එක වෙද්දී වොලියුම් එක ගොඩක් අඩුයි නම් ඒක හොඳ බ්‍රේක් අවුට් එකක් විදිහට සැලකෙන්නේ නැහැ. ඉන්ඩිකේටර් එක ගැන හරියට දන්න කෙනෙක් නම් මේකෙන් අන්න ඒ වගේ වැඩ ගොඩක් ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ ඇනලයිස් වලට පාවිච්චි කරන ඉන්ඩිකේටර් ලිස්ට් එකට වොලියුම් ඉන්ඩිකේටර් එකත් අනිවාර්යෙන් ඇඩ් කරගන්න අමතක කරන්න එපා. එහෙනම් අදට මං ගිහින් එන්න. තවත් මේ වගේ දේවල් දැනගන්න ඕන නම් මාව ෆලෝ කරලා තියාගන්න. ඔයත් ට්‍රේඩින් වලින් බියමක් ගහමින් ඉන්න කෙනෙක් නම් yes කියලා කමෙන්ට් එකක් දාන්න යන්න.